අද අපි යමුද පිටකොටුවේ ඕලන්ද කෞතුකාගාරය බලන්න. 17 වන සියවසේ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය අනුව 1692 සිට 1697 දක්වා ශ්‍රී ලංකාව පාලනය කර ලන්දේසි ආණ්ඩුකාර තෝමස් වෑන් රීගේ නිල නිවස ලෙස මෙම දෙමහල් ගොඩනැගිලි ඉදිකරලා තියෙනවා. 1977 වර්ෂයේදී නෙදර්ලන්ත රජයේ සහය ඇතිව මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් ඕලන්ද කෞතුකාගාරය ලෙස මහජනතාවට විවෘත කරලා තියෙනවා. 1658 සිට 1796 දක්වා ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ඕලන්ද ජාතිකයන්ගේ ඉතිහාසය විදහා දක්වන කෞතුක භාණ්ඩ 3000කට අධික සංඛ්‍යාවක් මෙතන බලාගන්න පුළුවන්. කොටුව පැත්තේ ආවම කුමාර වීදියේ තියෙන මේ කෞතුකාගාරය බලන්න එන්න අමතක කරන්න එපා. ටිකට් එකේ ගාණ රුපියල් 100යි.